ලස්සනයි කතන්දරේ. අනේ වන්ද අපිට කොහොමද මේ තරම් මේ සුන්දර මිනිස්සෙක් අතහැරුනේ කියලා. ජනාධිපතිකමට වඩා හොඳ දැනකට යන්න තිබුණා මේ අනාවැකි කියන්න ගත්තම බෙල්ලේ මාලයක් එහෙම දාගෙන ඇවිල්ලා සුමනදාසලා වගේ අනාවැකි කියන්න ගත්තා නම් ජනාධිපතිකමට වැඩිය හම්බ කරන්න තිබුණා. මේ මිනිස්සයා අනාගතය දැකලා තියෙනවා ආතසීකලකට වඩා හොඳට. අද සිද්ධ වෙන හැම දෙයකම මෙයාගේ වීඩියෝ එකක් තියෙනවා. හරි අපූර්ව කතාවක්. දැන් මේ කියන්නේ පට්ට සුරපුරයක් මේකේ හදනවා කියලානේ. වාහන හැප්පිලා මරන 8 දිනයි. ආසන වශයෙන් ගත්තොත් 2800ක් අවුරුද්දකට 800ක් වාහන හැප්පිලා සදාකාලික අවුරුද්දට ආබාධිත වෙනවා 8500ක් වාහන හැප්පිලා. 500ක්. සදාකාලික සහභාගීත්වය වෙන අවුරුද්දකට 8500. මොකද්ද මේ රට? කුඩුකාරයෝ ලක්ෂයක්, හිරකාරයෝ ලක්ෂයක්. දවසකට 8 දිනක් දූෂණය වෙනවා. 8 දිනක් දවසක වාහන හැප්පිලා මැරෙනවා. 2900ක් අවුරුද්දට ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. බෙල්ලේ වෙලා දාගෙන කී දෙනෙක්ම සිවිදි විහානි කරගන්නවද කී දෙනෙක්? දවසකට සිවිදි විහානි කරගන්නවා 14 දෙනෙක් අපේ රටේ. අපිට බුද්ධ ආගමේ දේශනා කරන බෞද්ධරයක් ඉන්න රටක්. අපිට දේශනා කරන මොකක්ද? මිනිස් ආත්මයක් ලබා ගන්න ආත්ම ගණනාවත් ඉස්සේ පෙරම් පුරලා කියන. එහෙම ලබා ගන්න මිනිස් ආත්මේ තමන්ගේ අතින් මියදෙනවා. සිවිදි විහානි කරගන්නවා 14 දෙනෙක් දවසකට. සිවිදි විහානි කරගන්නවා 14 දෙනෙක්. වාහන හැප්පිලා මැරෙනවා 8 දෙනෙක්. ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා 8 දෙනෙක්. පවුල් කැඩෙනවා 200කගේ. කුඩුකාරයෝ ඉන්නවා පවුල් 50ට කෙනෙක්. හිරකාරයෝ ඉන්නවා පවුල් 50ට කෙනෙක්. heart attack හැදිලා මැරෙනවා දවසකට 108ක්. මොකද බලන්න. අද ඒක තමයි අපේ රටේ තියෙන වසංගතය. මේ හොඳට හිටපු තරුණ අවුරුදු 42 අපි කවදාවත් අහලා නැහැ. 42 43 හොඳට හිටපු තරුණියෝ heart attack එක ඇදලා මැරෙනවා. 108 දෙනෙක් මැරෙනවා දවසකට. මේක මැරෙන්න උපන් දේශයක් නෙවෙයිද? මේක ජීවත් වෙන්න හදපු රටක්ද? මේක මැරෙන්න තෝරාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. පාර හැප්පිලා මැරෙනවද? සිවිදි විහානි කරගෙන මැරෙනවද? heart attack එකක් හැදලා මැරෙනවද? ඩෙන්ගු නේද? H1V1 හැදලා මැරෙනවද? අඩෝ දිය වෙලා මැරෙනවද? කුඩු ගහලා මැරෙනවද? මොකක්ද වෙලා තියෙන්නේ? මේ පාලකයන්ට පුළුවන්කම වෙලා තියෙන්නේ ජනතාවට මැරෙන්න දේශයක් හදන්න පුළුවන්කම විතරයි. අපි තමුන්නාන්සලට සහතික කරනවා. මැරෙන්න දේශයක් හදලා තියෙන රට මේ කියන ක්‍රමවලින් ජීවත් වෙන දේශපෝට පත් කරන දේශපාලන සලස්ම ජනතාව මැරෙන එක වළක්වන්න මෙයාලට තියෙනවනේ. ටර්ම් ප්ලෑන් එක. දැන් ගිය කාලේ එහෙම එකක් තිබුණා. මම දන්නේ අර ෆයිල් ගොඩ අස්සේ ගිහිල්ලා ෆයිල් එක මයිල් ඇවිල්ලාද කියලා දැන් ඒ ප්ලෑන් එක කොහෙද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ තිබිලා තියෙනවා පුදුම වැඩේ කියන්නේ ජනාධිපති වෙන්න කලින් ඇක්සිඩන්ට් එක නම් දැකලා. පාරවල් හදද්දී පාරවල් ඛණ්ඩද කියලා අහපු මිනිහා දැන් කියන කතන්දර. ඔය පාරවල් ටික හරියට හැදිලා තිබුණා. රියදුරන්ගේ ගැටලු ගැන හොයලා බලලා හදලා තිබුණා නම් අනතුර වළක්ව ගන්න සමහර විට තිබුණා. දැන් හරි ඊගෙන රජයේ අවධානය යොමු වෙලා මේ කයිවාරු ගහන අතරේ මේ අනතුරු සිද්ධ වෙන්න හේතු හොයලා බලලා ඒ හේතු සාධක වලට ඉලියන් යදනවා නම් තමයි හොඳම හත්ය. නැත්තම් ඉතින් පොහොසත් රටක් ලස්සන හොටක් එල්ලගෙන පිටි වෙලා යන්න තමයි වෙන්නේ.